අපි බලමු ෂයින් ටූල් එකෙන් අපේ ඉන්වර්ටර් එකක සෙටින්ස් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ ෂයින් ටූල් ඇප් එක මගින් අපිට Wi-Fi ගෙදරක Wi-Fi එකක් නැති වුණත් ඒ වුණාට අපි ඉන්වර්ටර් එකක සෙටින්ස් හදාගන්න අවශ්‍යතාවයකදී අපිට මේ ෂයින් ටූල් ඇප් එක භාවිතා කරලා මේක හදාගන්න පුළුවන්. ඒ වගේම අපි ඉන්න ඇත්තටම සයිට් එකේ මේ අවස්ථාවේදී ඉන්න ඕනේ. එතකොට ෂයින් ටූල් එක ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ හොට්ස්පොට් මගින්. ඒ නිසා අනිවාර්යයෙන්ම ෂයින් ටූල් එක යූස් කරද්දී අපි සයිට් එකේ රැඳිය යුතුමයි. මේකෙදිත් අපි ෂයින් ටූල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි ෆෝන් එකට Play Store හරි App Store එක මගින් හරි. මේ අයිකන් එකෙන් තමයි අපිට පේන්නේ ෂයින් ටූල් ඇප් එක. ෆෝන් එකට අපි ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඕපන් කරගන්න ඕනේ. ෂයින් ටූල් ඇප් එක මගින් SPM ඉන්වර්ටර් එක සෙටින්ස් හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහටම කමිෂන් ටැබ් එකට ගිහිල්ලා මැනුවල් සිලෙක්ෂන් මෙතන අපි තෝරන්න ඕනේ WLAN ෂයින් WLAN X2 කියන ඔප්ෂන් එක. මේ විදිහට ඊට පස්සේ next step දීලා date logger එක ස්කෑන් කරන්න ඕනේ. මේ විදිහට ස්කෑන් කරාම අපිට date logger එකේ serial number එකත් එක්ක page එක එනවා. පස්සේ confirm option එකට ගිහිල්ලා අපි ඉදිරියට යනවා. මේ අවස්ථාවේදී අපේ data logger එකේ color එක නිල් පාට steady තියෙන්න ඕනේ. දැන් තියෙන්නේ නිල් පාට blink වෙන අවස්ථාවේ අපි මේක steady කරගන්න මෙතන reset button එක එකපාරක් press කරන්න ඕනේ. එතකොට අපිට දැන් device එක පෙන්නනවා මෙතන data logger එකේ. මේ වගේ අප්ඩේට් එකක් එනවා. ඒක අපි skip කරලා ඉදිරියට යනවා. දැන් අපිට අපේ ඉන්වර්ටර් එක මෙතනින් බලා ගන්න පුළුවන් device list එකක් විදිහන විදිහට. අපි මෙතනින් ඉදිරියට ගියාම අපේ ඉන්වර්ටර් එකේ detail ටික මේ විදිහට load වුණාට පස්සෙ අපිට පුළුවන් මෙතන යට තියෙනවා grid parameter settings. අපිට එතනදී ඒක ඉදිරියට ගියාම මේ වගේ පාස්වර්ඩ් එකක් දෙන්න තියෙනවා. එතෙන්ට අපි 1 2 3 4 දීලා ඉදිරියට යන්න තියෙන්නේ. මෙතනදී grid parameter settings ටික අපිට සියල්ලම පෙන්නනවා. එතකොට අපිට grid එකෙන් දීලා තියෙන සියලුම voltage frequency settings ටික මෙතනින් අපිට හදාගන්න පුළුවන්. මෙතන grid voltage protection levels ටික තියෙනවා. enter service voltage කියන්නේ අපේ කලින් අප ගත්ත synchronizing range එකේ voltage ටිකයි frequency settings ටිකයි. එතකොට අපිට high voltage right through කියන function එකත් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ HVRT LVRT settings මෙතනින් අපිට සියල්ලම හදා ගන්න පුළුවන්. මේ විදිහට සියලුම settings ටික අපිට ෂයින් ටූල් එක භාවිතා කරලා සයිට් එකේදීම මේ ටික අපිට කරගන්න පුළුවන්. Wi-Fi පාසුකම අත්‍යවශ්‍යම නැහැ මේ ෂයින් ටූල් එකට.